MCQ සත්කාරය වැඩසටහනින් ගොඩක් කාලයකට පස්සේ මම ආයෙත් ඔයගලන්ට විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරනවා. විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයේ නිකන් හරි ලකුණු 80 ප්‍රශ්න 40 ලකුණු 80 වැඩි ලකුණු ගාණක් ගන්න පුළුවන් නම් විභාගයේ ඉහළින් සමත් වෙන්න පුළුවන්. අපි බලමු. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය කුමක්ද? ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද? උත්තර හතරක් දීලා තියෙනවා. වුක්ක, පෙනහැලි, සම, අක්මාව. දැන් එකපාරට අපි උත්තරේ ගන්න කලින් මේකේ තේරුම බලමු. මේ මොකද මෙතන කියන්නේ? නයිට්‍රජනීය බහිස්රාවය. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය තමයි යූරියා. යූරික් අම්ලය. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය යූරියා, යූරික් අම්ලය. යූරියා නිපද වෙන්නේ කොහෙද? අක්මාවේ. යූරියා නිපද වෙන්නේ අක්මාවේ. යූරියා නිපද වෙන්නේ කොහෙද? අක්මාවේ. ඒ යූරියා බැහැරවන්නේ වකුගඩුවල. වකුගඩුවලට කියනවා වුක්ක කියලා. පෙනහැලි වලින් පිට කරන්නේ ප්‍රශ්වාස වාතය. පෙනහැලි වලින් පිට වෙන්නේ ප්‍රශ්වාස වාතය. ඒක බහිස්රාවී ද්‍රව්‍යයක්. ප්‍රශ්වාස වාතය බහිස්රාවී ද්‍රව්‍යයක්. ඒකේ කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප තියෙනවා. සමෙන් පිට කරනවා දහදිය. දහදිය බහිස්රාවී ද්‍රව්‍යයක්. දහදියේ තියෙනවා ජලය, ලවණ, යූරියා. අක්මාව යූරියා නිපදවනවා. වුක්ක මූත්‍ර අදනවා. මූත්‍ර වුක්ක වලින් පිට කරන බහිස්රාවී ද්‍රව්‍ය මූත්‍ර. එනම් මිනිසාගේ බහිස්රාවී ඉන්ද්‍රියන් තුනක් තියෙනවා. වුක්ක, පෙනහැලි, සම. වුක්ක, පෙනහැලි, සම. වුක්ක වලින් මූත්‍ර, පෙනහැලි වලින් ප්‍රශ්වාස වාතය, සමෙන් දහදිය. යූරියා නිපද වෙන්නේ අක්මාවේ. නමුත් යූරියා බැහැර වෙන්නේ වුක්ක වලින්. ඒ අනුව මේකේ පිළිතුර වෙන්නේ වුක්ක. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය යූරියා, ඒක බැහැර කරන ප්‍රධාන ඉන්ද්‍රිය වුක්ක. මෙවැනි ප්‍රශ්න ගණනාවක් වැඩ කළොත් විභාගයට ලකුණු 40 40 ඉලක්කයට යන්න පුළුවන්. අපේ YouTube පාඩම් සියල්ලම නරඹන්න.